ආයිබෝවන් අස්සලාමු අලයිකුම් ආදරණීය ලාංකික සහෝදරවරුනි මිත්‍රවරුනි මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් අවුරුදු 21ක මෞලවිතුමෙක් අවුරුදු 14ක දරුවෙක්ව දූෂණය කරා කියලා නිවුස් එකක් පළ වුණා. ඉතින් පොලිසිය වාර්තාව නිකුත් කරලා තියෙන්නේ එයා මෞලවිවරයෙක් කියලා. නමුත් ඒ ප්‍රාදේශීය තියෙන ජම්මියතුල් උලමා විසින් ලියුමක් නිකුත් කරලා පළ කරලා තිබ්බා එයා මෞලවිවරයෙක් නෑ කියලා. මේක ඇත්ත නැත්ත ඉදිරියට තහවුරු වෙයි. ඒ නිසා අපි ඉවසලා ඒ ගැන තොරතුරු බලාගමු. මේ අදාළ තැනැත්තා මෞලවිවරයෙක් වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. නමුත් එයා නීතිය ඉස්සරහා වරදිකරුවෙක්. එච්චරයි. ඒ අවුරුදු 21 ඒ තරුණයා මේ වගේ තව පුංචි ළමයෙක් අවුරුදු 14 ළමයෙක්ව දූෂණය කිරීමට එතනට තල්ලු කර ඒ කාරණය තමයි අපි මෙතනින් හොයා ගන්න ඕනේ. ඒ වගේ මින් ඉදිරියට මේ සමාජයේ මේ වගේ දූෂණය වළක්වන්න අපි කල යුත්තේ මොකද්ද කියන කාරණය තමයි අපි හිතන්න ඕනේ. ඉතින් මේ අදාළ දූෂිතයේ යෙදුන ඒ තැනත්තා අවුරුදු 21ක තරුණයෙක් අම්පාර ප්‍රදේශයේ එරකාමම් කියන ඒ ගම්මාන පැත්තේ තමයි මේ දූෂිත සිදුවීම් කරලා තියෙන්නේ. ඉතින් වැඩි විස්තර ඔහුගේ පින්තූර හා තනතුරු ගැන මොනවත් තොරතුරු අපිට දැක ගන්න ලැබුණේ නැහැ. මමත් මුලින්ම නිවුස් වයර් එකේ ආපු ඒ නිවුස් එක බලලා තමයි ඔෆිෂියල් නිවුස් එක පළ වුණා කියලා මම ඒක දාන්න ගියේ. මොකද දැන් දවස් දෙකක් තුනක් තිස්සේ අපි ඥානසාර ඒ අවුරුදු 11 ළමයාව දූෂණය කරපු ඒ පල්ලේගම හේමාරත්න හිමියන්ගේ ඒ දක්ෂකම වහන්න උත්සාහ කළානේ. ඉතින් ඒකට අරහි වෙලා අපි වීඩියෝස් දැම්මා. ඉතින් ඒ පෝස්ට් වල මෙහෙම මෞලවිතුමාගේ සිද්ධියක් ගැනත් සමහරුන් පින්තූරු දාලා තිබ්බා මේ පත්තරවල ආපු නිවුස් විදියට. ඉතින් ඒව තහවුරු වෙච්ච ඔෆිෂියල් නිවුස් එකක් වෙනකන් තමයි අපි බලාගෙන ඉඳලා ඒක දැම්මේ. ඉතින් බලනකොට ජම්මියතුල්මා කියනවා මෙයා මෞලවිතුමෙක් නෑ කියලා. නමුත් පොලිසිය වාර්තාවේ එහෙම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ පොලිසිය වාර්තාව වැරදි නම් පොලිසියෙන් ඉදිරියට දැන් තවත් වාර්තාවක් නිකුත් කරයි. නැත්නම් ජම්මියතුල්මා වැරදි නම් ඒගොල්ලෝ ඒ ගැන වැඩිදුරට සඳහන් කරයි කියලා අපි බලාපොරොත්තු වෙමු. කොහොම නමුත් ඔහු ලොකු තනතුරක ඉන්න පොරක් නෙමෙයි. ප්‍රසිද්ධ පොරකුත් නෙමෙයි. ඒ නිසාම වෙන්න ඇති ඔහුගේ පින්තූර අනම්මනම් විස්තර වැඩි දුරට නැහැ. එහෙම නමුත් මේ හැමෝටම කාන්තාවට අපහාස කරන, ස්ත්‍රී දූෂණය කරන, පුංචි දරු පෙටව බාල අපරාධයට ලක් කරන මේ හැමෝටම සුවිශේෂ පනිෂ්මන්ට් එකක් ලංකාවේ ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ කියන මතයේ මම ඉන්නවා. ඒක තමයි පොඩි අදහසක් මම දක්වන්න කැමති වෙන්නේ. මොකද මෙතන වැරදිකරුවන්ට ආගම අදාළ නැහැ. ඒ වැරදිකරුවන්ව අපි වැරදිකරුව විදිහට බලමු. මගේ පුංචි අදහසක් තමයි මේ වගේ ස්ත්‍රී කාන්තා දරු පෙටව දූෂණ කරන ඒ තිරිසන් මිනිසුන්ට අපි ප්‍රොෆෙට් මොහම්මඩ්ස් පනිෂ්මන්ට් කියලා එකක් අපි ලංකාවේ නීතියානුකූලව දඬුවමක් ලෙස ගෙන આવොත් මොකද? මේ රජයට මම මේ මගේ පොඩි අදහස දක්වන්නේ. ඔබතුමන්ලත් ඔබලාගේ අදහස දක්වන්න, කරුණු දක්වන්න. මොකද ප්‍රොෆෙට් නබිතුමාණන්ගේ ඒ කාලයේදී තරුණ ගෑනු ළමයෙක් පල්ලියට ගිහිල්ලා එනකොට එයාව මගදී එකෙක් අපහාස කරලා ඒ ළමයාව දූෂණය කරනවා. ඊට පස්සේ ඒ ළමයා අඬගෙන ඇවිල්ලා ගමේ කට්ටියට කිව්වට පස්සේ ඒ ගමේ අය ඔක්කොම නබිතුමාණන් වෙතට මේ සිද්ධිය ගෙන ආවා. ඊට පස්සේ නබිතුමාණන් මුළු ගමම ආරාධනා කරලා පොදුවේ ඒ කේස් එක විභාග කරනවා. ඊට පස්සේ ඔය දූෂණ කරපු එක ඒ වරද්ද පිළිගන්නවා. පිළිගත්තට පස්සේ එතනින් තහවුරු වෙනවා ඒ ගෑනු ළමයාට බලපෑම් කරලා මේ දූෂණයක් කරලා තියෙන්නේ කියලා. ඒ ළමයා දූෂණය කරපු එකාට එතුමා දීපු දඬුවම මොකද්ද? ඒ තමයි ඔහුව මැරෙනකන් ගල් ගසා මැරීම. පොදුවේ තියලා ගල් ගහලා මැරුවා. හැබැයි ඒ බලපෑම් වලට, ඒ දූෂණ වලට ලක් වූ ඒ ගෑනු ළමයා එයාට බලපෑමකින් ඒ සිද්ධිය වෙච්ච නිසා එයාට අල්ලා දෙවියන් සමාව දුන්නා කියලා එයාව ඒ විභාගයෙන් නිදහස් කරලා තිබ්බා. ඉතින් මේක හොඳ ආදර්ශයක්. මේ වගේ දෙයක් ලංකාවෙත් අපේ සමාජයේ ඇතිවෙන මේ වගේ ඥානසාර කියපු විදියට පුංචි වැරදි මීට පස්සේ නොවෙන්න ඔහු චීවරධාරියෙක් වෙන්න පුළුවන්, ඔහු මෞලවිතුමෙක් වෙන්න පුළුවන්, ගුරුකල් වෙන්න පුළුවන්.
ෆාදර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාරේ වැටලා ඉන්න කසිපුකාරයෙක් වෙන්න පුළුවන්. කවුරු වුණත් හැමෝටම නීතිය පොදුයි. ඒ නිසා මේ වගේ දැඩි වැරදිවලට රජය ඉතාම දැඩි බරපතල දඬුවම් දෙන්න ඕනේ. ඒ කියන්නේ මරණ දඬුවම දෙන්න ඕනේ. මරණ දඬුවමේ ප්‍රොෆට් මොහම්මඩ්ස් පනිෂ්මන්ට් කියන නමෙන් දුන්නොත් හොඳයි කියලා මගේ අදහස තමයි මම කිව්වේ. ඒ වගේම බුද්ධ දර්ශනයේ බුදුරජාණන් වහන්සේගේ ඒ කාලේ වෙච්ච සිද්ධීන් එක්ක ඔබ දන්න අදහසක් තිබ්බනම් කරුණු තිබ්බනම් කොමෙන්ට් එකේ දක්වන්න. ඒ වගේම දමිළ පාර්ශ්වය, ඒ වගේම ක්‍රිස්තියානි ආගමේ මේ වගේ ළමා දූෂිතයන්ට, ස්ත්‍රී දූෂිතයන්ට එරෙහිව කියලා තියෙන පනිෂ්මන්ට් එක මොකක්ද කියලා අපිට දැනගන්න ආසයි. කොමෙන්ට් එකේ ලියන්න. තවත් වැදගත් වීඩියෝ එක හමු වෙමු. අස්සලාමු අලයිකුම්. ආයිබෝවන්.